subscribe to the Bashitha Tech SL YouTube channel. ඔන්න වෙල්කම් කියලා ඔයාලා වදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා භාෂිත ටෙක් SL මගේ YouTube channel එකට. ඉතින් ඔන්න ගොඩ දවසක වීඩියෝ කරගෙන අවිල්ලා තියෙන්නේ. සමා වෙන්න ඕන ටිකක් වීඩියෝ ටිකක් දාන්න පාරක් වුණා. මොකද පහුගිය කාල පරාසය ටිකක් වැඩි වුණා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මම කැම්පස් ගියා. ඒ ලයිෆ් එකට හුරු වෙන්න වුණා. ඊට පස්සේ ආයෙ ටිකක් අසනීප වුණා. දැනුත් අසනීප තත්ත්වෙන් තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේ හැටියට මේක ඉතාමත් ඔයාලට වැදගත් සහ කරන්නම ඕනම වීඩියෝ එකක් නිසා තමයි මේ වීඩියෝ එක ඉක්මනට අරගෙන ඉන්නේ. ඉක්මනට කිව්වට ලොගෝ ඉක්මනකුත් නෑ. දැනුත් ටිකක් පරක් වෙලා තියෙන්නේ. ඒත් කමක් නැහැ. අපි වැඩේට යන්. ඉතින් මොකක්ද අද මේ කතා කරන්න යන ඇප් එක කියලා ඔයාට පොඩි අවබෝධයක් ඇති. මොකද ඔයා ටයිටල් එකෙන් දකින්න ඇති වීඩියෝ එක දැකලා තමයි වීඩියෝ එක ඕපන් කරන්නේ. ඉතින් මම මේක ඔයාලට මෙහෙම එක්ස්ප්ලේන් කරන්න. ඉතින් සාමාන්‍යයෙන් ඔයා හිතන්න ඔයා බ්ලයින්ඩ් යූසර් කෙනෙක් විදිහට එදිනදා ඔයාගේ වැඩ කරද්දි PDF එකක් කියවද්දි සල්ලි බලා ගන්න ඕන වෙද්දි ඔයා කාගේ හරි උදව්වක් ගන්නවා වෙන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් මගේම channel එකේ දාපු පිටරට app දෙක තුනක් යූස් කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොටම අපේ ලංකාවේ අපේ කැම්පස් එකෙන් කැලණි විශ්වවිද්‍යාලයෙන් ඔන්න සුපිරි ඇප් එකක් හොයාගෙන තියෙනවා. ඇප් එක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව තමයි අද මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව මේ ඇප් එකේ වීඩියෝ එකට යන්න කලින් ආපහු පාරක් කියනවා channel එක subscribe කරන්න. ඉතින් මම මේකෙන් ඔයාලට එකින් එක විස්තර කරලා දෙන්නම්, පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මේකට අමතරව සමහරට තව එක වීඩියෝ එකක් දාන්න වෙයි. මේක දිග්ගැස්සේද දන්නේ නැහැ. අපි බලමු මේක කොටස් කීපයකට කඩන්න වේද දන්නේ නැහැ. ඉතින් මම ඔයාලට මේක සරලව කියලා දෙනවා. එතකොට මේක වෙබ් ඇප්ලිකේෂන් එකක්. ඉතින් වෙබ්සයිට් එකෙන් ඔයාලගේ හෝම් එකට මේක ඇඩ් කරගන්නේ කොහොමද ඒ ඔක්කොම කියලා දෙනවා. ඉතින් ඉස්සරහට මේකේ වැඩ කටයුතු තාම ඉවර නැහැ. මේකේ තව වැඩ කරලා Play Store එකට ලෝන්ච් කරන්න තියෙනවා. ඉතින් මේක දැනට කෙරෙන්නේ ළමයි විශ්වවිද්‍යාල ප්‍රොජෙක්ට් එකක් විදිහට assignment එකක් වගේ ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි කරන්නේ. මේක කරන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව කම්පියුටර් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඒ කම්පියුටර් විශේෂ පරිගණක උපාධිය හදාරන දෙවෙනි වසරේ විද්‍යාර්ථිය තමයි මේක නිර්මාණය කරලා තියෙන කණ්ඩායමක්. 6 දෙනෙක්ගේ කණ්ඩායමක්. හරිද? ඉතින් මතක් කරන්න ඕනේ අචින්ත සෙව්මින අයියව. ඉතින් මේක කැම්පස් එකේ ඒගොල්ලෝ ඇවිල්ලා අපේ එක්ස්ක්ලූසිවිටි සෙන්ටර් එකත් එක්ක කතා කරලා අහලා තිබ්බා බ්ලයින්ඩ් අයට තියෙන මොකක්ද ප්‍රශ්නේ කියලා. ඒගොල්ලෝ ටොපික් එකක් තෝරන දවස්වල ඊට පස්සේ අපේ සෙන්ටර් එක බාරවින්න මහේෂි මැඩම් හරහා සහ අපේ සඳමාලි මිස් හරහා තමයි සම්බන්ධ කරගෙන සඳමාලි මිස් හරහා අපේ අයගේ තියෙන ප්‍රශ්න අහලා තිබුණා. ඒගොල්ලෝ වෙනම ඒ අහලා තමයි මේකට ඒගොල්ලෝ විසඳුමක් විදිහට අපේ තියෙන ප්‍රශ්න වලට මෙන්න මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක දැන්ටමත් කැම්පස් එක ඇතුලේ ශිෂ්‍යයෝ පාවිච්චි කරනවා. රුෂාබාත් කට්ටිය එතනින් එළියට ගෙනහිල්ලා මේක අපේ විශ්වවිද්‍යාලයෙන් පිට අනිත් විශ්වවිද්‍යාල වල වෙන්න පුළුවන් ගෙවල් වල වැඩ කරන ඔෆිස් වල වැඩ කරන ඔයාලගේ පහසුවට තමයි මේක දැන් මේ එළියට දෙන්න හදන්නේ. ඔයගොල්ලන්ටත් පුළුවන් මේක චෙක් කරලා මේක ෆීඩ්බැක් එකක් එයාලට දෙන්න. මගේ channel එකේ කමෙන්ට් කරන්න පුළුවන්. එයාලව සම්බන්ධ කරගන්න හැටි, එයාලව ඇක්සස් කරන්න හැටි ඔයාලට ඉස්සරහදී මේ වීඩියෝ එකේ කියලා දෙන්නම්. ඉතින් මේක හරිම ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකක්. ඉතින් මට මොන හරි කියන්න අමතක වුණා නම් මම සමාව ඉල්ලනවා. මොකද ඇත්තටම කියනවා මේක මම හරි ආසාවෙන් කරන වැඩක්. මොකද මේක මගේ කැම්පස් එක. අපි ගිහිල්ලා චූටි තව මේ වැය කාලයක් ඇතුළත මේ වගේ දෙයක් එළියට ආවා. ඊපස්සේ ඒක මට මගේ channel එකේම දාන්න මේම පෙන්වන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් හරිම සතුටුයි. මේ ඇප් එක ගැන මට ඔයගොල්ලන්ට පෙන්වන්න ලැබීමත් ඒක මගේ වාසනාවක් විදිහට මම දකිනවා. ඉතින් ඕගොල්ලොන්ට
මේකෙන් වෙන සර්විස් එක ගැන මම පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්නම් වීඩියෝ එකට යන්න කලින්. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලගා තියෙන ඕනම PDF එක ෆොටෝ එක ඕඩියෝ අවුට් එකක් ගන්න පුළුවන්. ඔය එකක තියෙන ඕනම විස්තරයක් ඕඩියෝ එකක් විදිහට අවුට් එකක් ගන්න පුළුවන් ඔයාලට. ඒක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් ඔයාලට. එතකොට පික්චර් එක තියෙන දෙයක් ඔබ්ජෙක්ට් එකක් විස්තර කරගන්න පුළුවන්. ෆෝන් එකේ කැමරාවෙන් ෆොටෝ එකක් කැප්චර් කරලා ඒක විස්තර ගන්න පුළුවන්. සල්ලි බලා ගන්න පුළුවන්. මේකේ ගොඩාක් වැඩ කැලේ තියෙනවා. ඉතින් එකින් එක මම දන්නවා අපේ කට්ටියට මගේ මේ channel එක බලන කට්ටියට කියලා දෙන්න ඕනේ නැහැ 아무තුම වැඩ. එයාට දෙයක් පෙන්නුවාම තේරුම් ගන්න පුළුවන්. මොකද ඔයා මගේ ෆෑන් බේස් එකට නැත්තම් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම වගේ ඉල්ලීමක් කරනවා ඔයාගේ වටිනා කාලෙන් චූටි වෙලාවක් යොදවලා මගේ වීඩියෝ කීපයක් බලාගෙන ඉන්න. මොකද මම ෆෝන් එකේ මුලින් නම් මේ මගේ පළවෙනි වීඩියෝ එකේ නම් නැවිගේට් කරන්නේ කොහොමද, බ්ලයින්ඩ් කෙනෙක් නම් මේ මොකද වෙබ්සයිට් එකක් ඇතුලේ යන්නේ කොහොමද, ඒ වගේ දේවල් කියලා දීලා තිනවා. ඉතින් ඒකින්ද මම ඒ වගේ දේවල් ආයෙ මේකේ කරලා පෙන්වන්න යන්නේ නැහැ වෙලාව දිග්ගැස්සෙන හින්දා. ඉතින් අපි වැඩි කතා නැතුව අපි බලමු ඔයාගේ ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකට ඇප් එක ගන්න කොහොමද කියලා. ඉතින් මම මේ විදිහට මගේ හෝම් ස්ක්‍රීන් එක පෙන්වන්නම්. මේක ඇප් එකක් ඔයාලට දැනට බලා ගන්න නැහැ. මෙන්න මේ Instagram එකේ ඇප් අතර තමයි ඇප් එක හෝම් එකට දැන් ඩවුන්ලෝඩ් කරගන්න හදන්නේ මම. ඉතින් මම මෙන්න මේ විදිහට රීසන්ට් එක බලා ටච් කරගෙන මම මේ විදිහට මේගොල්ලන්ගේ මේ ලින්ක් එක උඩ ටච් කරගන්න. මේ ලින්ක් එක මම මගේ channel එකේ description එකේ දාලා තියෙනවා ළමයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මගේ channel එකේ description එකට ගිහින් හෝ මම pin කරලා තියෙන කමෙන්ට් එකක්. ඒ pin කරලා තියෙන කමෙන්ට් එකේ මේ ලින්ක් එකට ඔයාලට යන්න පුළුවන්. හරිද? ගිහලා ඊට පස්සේ මෙන්න මෙතන මේ උඩ තියෙනවා Google Chrome එකේ මේ customize කියන කුඩ මෙන්න මේ විදිහට එක පාරක් press කරගෙන මෙන්න මේ විදිහට යටට යන්න. මෙන්න මේ menu bar එකේ forward unchecked, bookmark unchecked, download unchecked, page info unchecked, refresh uninstall, new tab, refresh unchecked, page in, refresh, new tab, new incognito tab, add tab to new group, history, delete browsing data, downloads, bookmarks, recent tabs, share, finding page, translate, share reading mode, add to home screen. මෙන්න මේ ඇට් හෝම් ස්ක්‍රීන් කියන කොට දීලා ඊට පස්සේ මෙන්න මේ වගේ නොටිෆිකේෂන් එකක් එනවා. මෙන්න මේ විදිහට මෙන්න මේ ඉන්ස්ටෝල් කියන එක උඩ එකපාරක් මෙන්න මේ විදිහට ටච් කරගන්න. හරිද? ඊට පස්සේ මේක නිකම්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ හෝම් ස්ක්‍රීන් එකට ඇඩ් වෙනවා. අපි දැන් බලමු මේක ඇප්ලිකේෂන් එකක් විදිහට හෝම් ස්ක්‍රීන් එකට එයිද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට හෝම් ඇප්ලිකේෂන් එක උඩ මෙන්න මේ විදිහට හෝම් බටන් එක ඔබා ගන්නවා. ඊට පස්සේ අපි පොඩ්ඩක් බලමු මේ ඇප්ලිකේෂන් එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙයිද කියලා. ඉතින් මම ආන්න හරි. දැන් බලන්න මේ මෙන්න මේ Instagram කියන ඇප් ඇත්තට Voxvision කියලා ඇප් එක ඇවිල්ලා තියෙනවා. Voxvision. ඉතින් මම මෙන්න මේ විදිහට ඇප් එක උඩ ටච් කරගන්න. මෙන්න මේ විදිහට ඇප් එක එතකොට ඔයගොල්ලොන්ට ඕපන් වෙනවා. බලා ගන්න පුළුවන්. හරිම පහසුයි මේක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න විදිහ. හරිද? ඉතින් මම මේක මගේ ස්ක්‍රීන් රීඩර් එකකින් මම ඔයාලට මේක උඩ පොඩ්ඩක් එහෙම ස්ලයිඩ් කරලා පෙන්නන්නම්. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මේ වගේ ඇප්ලිකේෂන් එකක් ඇතුලේ එන බටන්ස් මොනවද කියලා. හරිද? මේ මම එකින් එක ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. මම ස්ලයිඩ් කරන්නම්. ඔයාලා පොඩ්ඩක් මුලින්ම මගේ ස්ක්‍රීන් රීඩර් එකට ඇහුම්කන් දෙන්න. හරි? Empowering independence through technology. Capture a new document using your camera button. Upload an existing document from your device button. What we offer heading to. Learn about cache reader and dash identify currency notes instantly button. Learn about document reader and dash read text aloud from any printed document. Learn about voice tag and dash real-time camera alignment. Voxvision logo Voxvision and heading to. Empowering visual independence with intelligent document and currency analysis. Quit link heading 3. Home link visited. About us link visited. Our team link. Contact us link visited. Order link. Feedback link. Login/register link. Contact you heading 3. Email link. Phone link. Location link. WhatsApp link. Copyright 2026 Voxvision. All rights reserved. Privacy policy link. Terms and condition. Refund policy link. Skip to main content link. හරිද? ඉතින් මෙන්න මේ විදිහට සරල හෝම්ස් කියන සරල ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. ඒගොල්ලෝ හරිම මේ සරල විදිහට මේක නිර්මාණය කරලා දිනවා ඔයාලට ලේසි විදිහට. ඉතින් මෙතන එයාලගේ තියෙන වටිනම දේ තමයි එයාලා මේක හදලා තියෙන්නේ ඒක මතිකව නෙමෙයි. මම හිතන්නේ ගොඩාක් ගුරුවරු
මේක පිටිපස්සේ ඉඳලා තියෙනවා. ඉතින් ඒ ප්‍රොෆෙසර්ස්ලට ඒ සර්ලට ගොඩක් ස්තුති කරන්න ඕනේ මේ වැඩේට ඒ අයියලාට මඟ පෙන්වීම පිළිබඳව. ඉතින් සහ මේ වැඩේදී ඒගොල්ලෝ මුලින්ම අපේ අදහස් ගත්තා අරගෙන ඒවට ඒගොල්ලන්ගේ දේවල් එකතු කරලා තමයි මේක හැදුවේ. ඉතින් ඔයාලා බය වෙන්න එපා. මොකද මේක බ්ලයින්ඩ් කට්ටියව අරගෙන තමයි මේක කරේ. ඒකට පස්සේ ඒගොල්ලෝ අපිව අරගෙන ප්‍රෝග්‍රෑම් එකක් කරලා ඒගොල්ලෝ මේක ගැන අපිට පැය දෙකක විතර පොඩි ඉන්ට්‍රොඩියුස් එකක් කරා. අපේ ලයිව් ෆීඩ්බැක් ගත්තා එතනදී. ලයිව් අපේ කමෙන්ට් එකක් ගත්තා. ඉතින් ඒක තවත් හොඳ අවස්ථාවක්. මම මෙතන මේ පෙන්වන්නම් ඒගොල්ලන්ගේ මේ යට තියෙනවා නිකාර පොඩි ගයිඩින් එකක් දීලා මේ තියෙන්නේ ඒවා ටික. ඉතින් මම මෙන්න මේක උඩ දෙන්න. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ වගේ මේක ෆීචර් එක එනවා. අපිට ෆීචර් එකත් අපේ ටෝක් බෑග් එකෙන් රීඩ් කරලා බලන්න පුළුවන් ඒගොල්ලෝ මොකද්ද මේ දීලා තියෙන්නේ කියලා එතනට. Financial independence is a cornerstone of autonomous living. The cash reader module eliminates the uncertainty visually impaired individuals experience during daily transactions by offering real-time, highly accurate and note recognition, powered by advanced computer vision architectures. This tool processes currency notes instantly under diverse environmental variables and including fluctuating light conditions, skewed angles, and complex backgrounds. Upon detection, the application securely broadcasts clear audio feedback of the denomination, empowering users to conduct financial exchanges with absolute privacy and confidence. ඉතින් ඔය වගේ ඒගොල්ලෝ එකින් එකට එහෙම විස්තරයක් දීලා තියෙනවා. ඔයාට මේක තනියෙන් වුණත් ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අද මම මේකේ මේ අප්ලෝඩ් ඩොකියුමන්ට් කියන එක මෙන්න මේ ෆීචර් එකෙන් ගිහින් තමයි අප්ලෝඩ් කරලා රීඩ් කරලා පෙන්නන්නේ. ඔයාලට මෙන්න මේ කැමරා අයිකන් එකෙන් ගිහිල්ලා වුණත් ෆොටෝ එක කැප්චර් කරගන්න පුළුවන්. ඒත් මම ඒක මෙතන කරන්න යන්නේ නැත්තේ මම මෙතන ස්ක්‍රීන් වීඩියෝ එකක් ගන්න නිසා වීඩියෝ එක ක්‍රෑෂ් වෙන්න පුළුවන්. මොකද එකපාර කැමරා එකේ ෆොටෝ එක කැප්චර් කරද්දි සහ මෙතන මම කැමරා එක යූස් කරලා මේ වීඩියෝ එක කරගෙන යන නිසා ස්ක්‍රීන් වීඩියෝ එකක් ගන්න නිසා මම මේ ෆීචර් එක රිවිව් කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් දන්නවා මම ඒක කරලා පෙන්නලා තිනවා. ඉතින් හරි සරලයි. ඉතින් ඒක ඉතින් මම මේ විදිහට මෙන්න මේ විදිහට බෑක් කරගන්න. ආයෙ මම ඇප් එකේ මුලින් ඉඳන් මෙන්න විදිහට ඕපන් කරගන්නවා. හරි මම මෙන්න මේ විදිහට මගේ ෆෝන් එක බාරක් රිෆ්‍රෙෂ් කරලා මගේ ස්ක්‍රීන් රීඩ් එක මම චේන්ජ් කරගත්තා. මම මෙන්න මේ විදිහට ඕපන් කරගත්තා ආයේ ඇප් එක. ඉතින් දැන් මම මෙතන ඔයාලට කරන්න පෙන්නන්න යන්නේ PDF එකක් කොහොමද රීඩ් කරගන්නේ කියලා දෙන්න හදන්නේ. ඉතින් මෙතන මේ අප්ලෝඩ් existing document කියලා තියෙනවා. මෙන්න මේක උඩ එකපාරක් ප්‍රෙස් කරගන්න ඕන. ඔයාලට මේක එකපාරටම හොයාගන්න බැරි නම් ඔයාලා වෙබ්සයිට් එකේ මෙහෙම උඩ ඉඳන් මෙහෙම ස්ලයිඩ් කරගෙන ආවත් ඔයාලට මෙන්න මේක හොයාගන්න පුළුවන්. හරිද? එකපාරක් මේ විදිහට ප්‍රෙස් කරාම මෙතන මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන ආය ස්ලයිඩ් කරගෙන එද්දී මේ විදිහට අප්ලෝඩ් ඒරියා කියලා එකක් තියෙනවා. මෙන්න මේක උඩ දුන්නාන් පස්සේ එකපාරක් මේ විදිහට චූස් නැක්ෂන් කියලා ඇවිල්ලා ඔයාට මෙතන ඔයාගේ කැමරා එකෙන් ෆොටෝ එකක් ගහලා මෙතන ලයිව් අප්ලෝඩ් කරන්න පුළුවන්. නැත්තම් මේ ෆොටෝස් ඇන්ඩ් වීඩියෝස් කියන එක උඩ දීලා ඔයාගේ ගැලරි එකෙන් අප්ලෝඩ් කරන්න පුළුවන්. මම මෙතන ෆොටෝස් ඇන්ඩ් වීඩියෝස් කියන එක උඩ දීලා මෙන්න මේ විදිහට ඩොකියුමන්ට් කියන එක උඩ ටච් කරගන්නවා මෙන්න මේ විදිහට. හරිද? පස්සේ මෙතන ඔයාගේ ෆෝන් එකේ තියෙන PDF තමයි පෙන්නන්නේ. මම මෙතන මේ බුද්දිස් සයිකොලොජි කියන PDF එකක් උඩ මෙන්න මේ විදිහට දුන්නාන් පස්සේ ඔයාලට පේනවා ඇති වෙබ්සයිට් එකට මේ විදිහට මේ PDF එක ඇඩ් වුණා. හරිද? ඊට පස්සේ මෙතන processing option කියලා යට තියෙනවා මේ page document reader කියලා. මෙන්න මේ විදිහට මෙන්න මේක විදිහට එකපාරක් මේක උඩ press කරගත්තාන් පස්සේ මෙතන මේ විදිහට process වෙනවා පෙන්නනවා. හරිද? ඊට පස්සේ සනීප නැහැ ළමයි පොඩ්ඩක් ගණන් ගන්න එපා. මේ අපි බලමු දැන් මෙන්න මේ විදිහට මේක process වෙනවා. හරිද? පොඩ්ඩක් බලාගෙන ඉමු මේක process වෙලා ඉවර වෙනකම්. හරිද? ඉතින් හරිම පහසුයි. ඔයාලට පේනවා ඇති මේක කෑෂ් සල්ලියක් ක්‍රියේට් කරත් ඔයාලට හරිම පහසුයි. ඔයාලට මේ සතයක්වත් යන්නේ නැහැ. නැත්නම් කෑෂ් රීඩ් එකත් ප්‍රීමියම් මෙම්බර්ෂිප් එකක් ගන්න ඕනේ. නැත්නම් ඒකේ
පොඩි රුපියල් 50යි 20යි විතරයි කියවන්නේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට ලෝඩ් වුණා ඔයාලට පේනවා ඇති මෙතන Hourglass not downloading. Pause button disabled. පෝස් කරන්න පුළුවන් ප්ලේ කරන්න පුළුවන් මං මේක මම හිතන්නේ මගේ මේ ස්ක්‍රීන් රීඩර් එකේ හින්දා තමයි මේක මෙතන ඩිසේබල් වෙලා තියෙනවා මම ස්ක්‍රීන් රීඩර් එකක් දාලා තියෙන හින්දා නැත්නම් මේක සිංහල භාෂාවෙන් කියවනවා හරිද Hourglass not downloading button disabled. මෙතන This document is primarily in English. Therefore, the following transcription is provided in English. Curriculum Revision 2020 Ahead Project Page 1 Department of Pali and Buddhist Studies Bachelor of Arts Degree Program 2020 Buddhist Psychology Table of Courses Level 01 Course Code Maps 11312 Introduction to Buddhist Psychology Taxi Course Code Maps 11322 Introduction to Philosophical Background of Indian Psychology Taxi Course Code Maps 12332 Buddhist Phenomenological Psychology I Taxi Course Code Maps 12342 Source Acquaintance of Buddhist Psychology ඉතින් ඔයාලට පේනවාද මෙතන Contact us ඒ විදිහට දාලා තියෙනවා මෙතන ඒකේ යට ඔක්කොම විස්තර ටික ආවා මෙන්න මේ විදිහට ඉංග්‍රීසි භාෂාවෙන් ඔයාලට ඔයාගේම ස්ක්‍රීන් රීඩර් එකෙන් කියව ගන්න පුළුවන් ඒ ටික නිකම්ම යටට ගියාම කියවනවා ඉතින් මම මේ විදිහට බෑක් කරලා Collapse Open Navigation Menu ඔයාලට Main Upload an existing document තව ඩොකියුමන්ට් එකක් මේ විදිහට Upload variant button out of menu දාලා පෙන්නන්න Choose an action What photos and choose an action Not ticked Documents button Ticked බලමු අපි තව ඩොකියුමන්ට් එක Document Classroom test Document 6.pdf Document 5 දාලා Jayana මෙන්න මේ ජෛන දර්ශනය කියන PDF එක මම අප්ලෝඩ් කරලා Facing up document reader button මේ ඩොකියුමන්ට් රීඩ් කියන එක දුන්නා ඊට පස්සේ අපි බලමු කොහොමද මේක ප්‍රොසෙස් කරන්න කියලා හරිද මේක මම හිතන්නේ සිංහල ඩොකියුමන්ට් එක බලමු ඉතින් මේ හරිම සාර්ථකයි මොකද මේක චූටි අවුල්ටයක් තිබ්බා ඒගොල්ලොන්ට ඒවා පෙන්නුවා මේගොල්ලෝ ඒවා හදලා තිබ්බා ලස්සනටම ඉතින් ඉස්සරහට අපි බලමු මේක හරිද මෙතන මේවා මේ ඔඩියෝ එක නම් මේ ඔටෝ ප්ලේ වෙනවා නැත්නම් ඔටෝ ප්ලේ වෙන්නේ නැත්නම් මම හිතන විදිහට මම ස්ක්‍රීන් රීඩර් එකක් දාන්න ඉන්නේ එතකොට ඒකින්ද අර එකම මේ දෙපාරක් බෑග්ග්‍රවුන්ඩ් ලේඛනය සිංහල භාෂාවෙන් ඇති පහත දැක්වෙන්නේ එහි අන්තර්ගතය තරුව පිටුව එක තරුව රූපයේ විස්තරය පොතක මුල් පිටුව එහි ඉහළින්ම ಭಾರತೀಯ දර්ශන ලෙස සඳහන් වේ මැදයේ පැරණි චිත්‍ර ශිල්පයකින් යුත් රූපයක් ඇත පහළින් නාරාවිල ධම්මරතන හිමි සහ හැඩිපන්නල පන්නාලෝක හිමි යන නම් සඳහන් වේ තරුව පිටුව දෙක තරුව මාතෘකාව 10 වැනි පරිච්ඡේදය 6 නිගණ්ඨනාත පුත්ත සමානයි වර්ධමාන මහාවීර අඥාන්ත සමානයි ස්යාද්වාදී 600 ජෛන ධර්මයේ ආදි කර්තෘවරයා ජෛන ධර්මයේ උත්පාදකයා වූ වර්ධමාන මහාවීර ශාස්ත්‍රවරයා බුදුරජාණන් වහන්සේගේ උත්පත්තියට වර්ෂ කිහිපයකට පෙර වැදගත් විශාල මහනුවර ලිච්ඡවීන්ගේ ශාක්‍ය වංශයෙහි උපන්නෙකි. ලිච්ඡවීන්ගේ එක් සමාජයක වූ සිද්ධාර්ථ රජතුමා පියාණෝය යශෝදා නම් දේවිය හරිද ඉතින් මේ කලින් ඔඩියෝ එක එහෙනම් කියවන්න නැත්තේ ඒක ඉංග්ලිෂ් මේක මොකක් හරි මේ එතන පොඩි ප්‍රොසෙස් කේස් එකක් වෙන්නේ නැති සමහරට ආය දැම්මොත් ඒකත් කියවයි මේ ඉතින් ඔයාලට දකින්න පුළුවන් ඇති මේ සිංහල ඩොකියුමන්ට් එක ඒකෙන්ම කියවුවා ඉතින් මෙතන මේ ඉන්බොක්ස් එක ඩවුන්ලෝඩ් කියලා පෙන්නන්නේ මෙන්න මේක උඩ දුන්නොත් මෙන්න මේ ඔඩියෝ එක ඔයාගේ ගැලරියටම මෙන්න මේ විදිහට මේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හරි මෙන්න මේ දේ ලව් කියන එක දුන්න ගමන් කෙලින්ම ආයේ කිසිම කේසයක් නැහැ ඩවුන්ලෝඩ් ෆයිල් කියලා ඔයාගේ ගැලරියේ කෙලින්ම ඔඩියෝ එක හරිද මේ ආයේ වෙන එක ප්‍රොසෙස් කරන්නත් පුළුවන් මෙතනින් ඉතින් මේ විදිහටමයි කෑෂ් රීඩර් එක වැඩ කරන්නේ ඉතින් ඒක මෙන්න මේ සිස්ටම් එකම තමයි හරිම ලේසි ඔයාට තියෙන්නේ මෙන්න මේ විදිහට මේ capture new document කියන එක දීලා ඕනනම් මොකට මෙතනින් ගිහිල්ලා document එක සල්ලි cash මේ බලන එක ෆොටෝ කෑෂ් එක ෆොටෝ එකක් ගහගත්තා. ඉතින් මට මෙතන කරලා පෙන්නන්න විදිහක් නැහැ. මේ කැමරා එක ඕපන් කරාන් පස්සේ ෆොටෝ එක ගහ ගන්නත් කැමරා එකෙන් පොඩි ගයිඩ් එකක් දෙනවා. ඔයාලට ගන්න ෆෝකස් කරලා ෆොටෝ එක ගන්න.
ඊට පස්සේ ඒකෙන් ෆොටෝ එක කැප්චර් කරලා එතනින් අප්ලෝඩ් දීලා කෑෂ් රීඩර් කියන එක දුන්නාම ඒ සල්ලිය කීයක්ද කියලා ශ්‍රී ලංකා රුපීස් වලින් ඒ කරන්සි එකෙන්ම කියවනවා. ඉතින් මට මේ ස්ක්‍රීන් වීඩියෝ එකේ ඒක පෙන්වන්න බැරි. මොකද මම මේ කැම් එක යූස් කරලා වීඩියෝ එකක් ගන්න ගමන් ඉන්නේ. එතකොට මම කැමරා එක ඕපන් කරොත් මේ වීඩියෝ දෙකම එකට මේ ක්‍රෑෂ් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒක මට මේ වීඩියෝ එකේදී කරලා පෙන්වන්න අමාරුයි. ඒත් මම දන්නවා මගේ බෑන් බේස් එක මේ මට ෂුවර් ඒගොල්ලෝ ඒක කරගන්න පුළුවන් යාර. මොකද මේක කරන්න පුළුවන් කියන්නේ ඒක මේ බොහොම සිම්පල් වැඩක්. හරිද? ඉතින් මෙතන යට ගයිඩ්ලයින්ස් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේගොල්ලෝගේ වැඩ කරගන්න විදිහට. එතකොට support oxygen vision මෙන්න මේ විදිහට පේජ් එකට ගියාම යාලව ඕනනම් ඔයාලට our team කියන එකෙන් contact කරගන්න පුළුවන්. our team කෙනෙකුට මම මේ විදිහට එකපාර press කරන්න navigation window system UI meet our team Achinsa project manager and backend Achinsa Subida මේ තියෙන්නේ යාලගේ විස්තර. Achinsa Subida heading 3 project manager and backend developer Achinsa Subida LinkedIn button link Achinsa Subida Facebook button Achinsa Subida GitHub button email Achinsa Subida button pass into the silver image email pass into the silver image email pass into the silver image මම හිතන්නේ පසින්දු සිල්වා ඊළඟ එක්කෙනා pass into the silver GitHub button email pass into Santam Destin සඳුන් දේශාන් full stop Santam Destin email Santam Silini Gamic image සිලිනි ගමගේ මේන ඩිවලප් LinkedIn Silini Gamic GitHub button මේන්න ඩිවලපර්ස්ලා සෙට් එක තුලනි ඉමන්සා කසුනි ඊළඟ කට්ටිය බලමු. එතකොට මේ contact us කියන එක මේ ඒගොල්ලෝ ටීම් එක contact us කියන එක මේ විදිහට දුන්නා පස්සේ මේ විදිහට මේ chat and WhatsApp කියන එක දුන්නාම මේ විදිහට WhatsApp එකේ සර්ච් වෙලා නිකම්ම inbox එකට ඔයාට යාගේ යන්නත් පුළුවන්. හරිද? ඉතින් ඒ විදිහට contact එක open කරගන්නත් පුළුවන්. හරිද? ඉතින් මේ app එකේ තව features ගොල්ලෝ කීපයක් ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. තව QR ස්කෑන් එකක් තියෙනවා. එතකොට ඒ QR එක ඔය ලයිබ්‍රරි එකේම ඔයගොල්ලෝ හිතන්නකෝ පොතක අපි QR එකක් ගහනවා. QR එකක් ගහලා ඒකට අදාළ ඩිස්ක්‍රිප්ෂන් එකක් මොකක් හරි ඇඩ් කරලා තිබ්බාම ඔයාලට පුළුවන් ඕනනම් ගිහිල්ලා ඒ පොතකට කැම් එක ඇල්ලුවාම මේකෙන් මේ කැම් එක ඕපන් කරලා පොතේ විස්තර ගන්න පුළුවන්, ෆ්ලෝ එකක් අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒවා තව ඉස්සරහට වැඩි දියුණු කරගෙන අප්ඩේට් කරගෙන යන ගමන් ඉතින් මේක මෙයාලගෙත් කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ඔයාලා හිතන්න අද මේ විදිහට මේ කැම්පස් එක පටන් ගත්තු මේගොල්ලන්ගේ මේ සෙකන්ඩ් ඉයර් එකේ පටන් ගත්ත මේ වගේ මේ පොඩි වැඩක්. එතකොට මේගොල්ලෝ ඉස්සරහට මේක ඇදගෙන ගියොත් මේක ලංකාවෙන් එළියට එන හොඳම නිර්මාණයක් වෙයි. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඉස්සරහට මේගොල්ලොන්ට මේ විශ්වවිද්‍යාලය ඇතුළෙන්ම මේකට ගොඩක් මේ ශක්තිය ධෛර්යය උපකාරය ලැබෙන්න කියලා. මොකද හැම රටකින්ම මේ වගේ දේවල් අවුට් වුණාට ලංකාවෙන් මේ වගේ දෙයක් ආවොත් එක්ක මේකට පවතින්න විදිහක් නැහැ, එක්ක ඉස්සරහට ඇදගෙන යන්න කවුරුත් නැහැ. ඉතින් හරිම ලස්සන වැඩක් අපේ කට්ටියට ජීවිතේ පහසු කරගන්න. ඉතින් නැවත නැවත ඒ හැමෝටම ස්තුති කරනවා මේ වැඩේට සහභාගී වෙච්ච. ඉතින් වීඩියෝ එක වැඩි දිග්ගස්සන්නේ නැහැ. ඉතින් අසනීප තත්ත්වෙන් හිටියත් මේක කරන්න ඇත්තටම හරිම සතුටුයි. මොකද මගේ කැම්පස් එක ඉතින් අපේ කට්ටියට කරපු දේ අනිවාර්යෙන් ඒක අපිම එළියට දාන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේගොල්ලන්ට සුබ බතලා විශ් කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම්
මහිතන කියන්න තියෙන ඔක්කොම දෙවල් කිව්වා මගේ ඇරුණොත් මොක් හරි දෙයක් ආය අරගෙන එන්නම් ඉතින් මේකෙන් මම මේ කරන්න පුළුවන් බොහොම පොඩි වැඩක් විතරයි කරලා පෙන්නුවේ මේක තව කරන්න පුළුවන් දේවල් ගොඩයි ඉස්සරහට ෆුල් වීඩියෝ එකක් අරගෙන එන්නම් මේක පිළිබඳව තව වැඩි විස්තර එකතු කරලා මාත් සනීප වුණාම ලොකු වීඩියෝ එකක් අරගෙන එන්නම් එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා